අද දිනය මාර්තු මාස 13 වෙනිදා. බිස්කට් කේක් මන්නම් කියන්නේ මත්පැන් වලටත්. මන්නම් කියන්නේ මත්පැන් කියන්නේ ආහාරයක්. මගේ තර්කයට අනුව වෛද්‍යවරු මොනවා කිව්වත් තව අය මොනවා කිව්වත් මම කියන්නේ ඒකත් එක්තරා පිරිසකට ආහාරයක්. හරි. ඒතකොට කියනවා මත්පැන් නිෂ්පාදනයේ යනවා හොරෙන් යනවා. මෙච්චරක් යනවා අච්චරක් යනවා බියර් හදන්න යනවා. මන්නම් කියන්නේ ඒවට ගණ්ඩ තරමට හොඳයි. අපි සමත් වෙන්න ඕන ප්‍රමාණවත් ලෙස අමතර ඒවටත් එක්ක නිෂ්පාදනය කරන්න. වෛද්‍යවරු මොනවා කිව්වත් තව අය මොනවා කිව්වත් මත්පැන් කියන්නේ මට නම් ආහාරයක් යයි ලාල්කාන්ත අමාත්‍යවරයා පාර්ලිමේන්තු සභාගර්භයේදී ප්‍රකාශ කරයි. ඔහු මේ ප්‍රකාශයෙහි වෛද්‍යවරු මොනවා කිව්වත් තව අය මොනවා කිව්වත් මත්පැන් කියන්නේ ආහාරයක් බව පැහැදිලිව සඳහන් කරයි. මෙම ප්‍රකාශයේ වෛද්‍යවරු හැරුණකොට තව අය මොනවා කීවත් යන කීම අනුව මත්පැන් සංඛ්‍යාවට යන යමක් මත්පැන් යයි කියන සියලු දෙනා මොනවා කිව්වත් ලාල්කාන්ත අමාත්‍යවරයාගේ කීම අනුව ඒ සියල්ල ආහාර බවය. මෙම කීම බරපතල කීමක් බව කිව යුතුය. තවත් අය මොනවා කීවත් යන්නට සෑම දෙනාම අයිතිය. එනම් මත්පැන් පානය අකුසලයක් පවක් ලෙස වදාරන ලද තථාගත බුදුරදුන් සහ බුදුරදුන්ගේ මධ්‍යසාර සම්බන්ධ වදාරන ලද සියලු දේශනා අයිති වන බැවිනි. ලාල්කාන්ත අමාත්‍යවරයා විසින් බුදුරදුන් සහ සම්බුද්ධ දේශනාවද අභියෝගයට ලක් කර ඇත. සම්බුදුරදුන් හා සම්බුදුරදුන්ගේ දේශනාව අභියෝගයට ලක් කිරීම යනු සම්බුද්ධ ශාසනයට පටහැනි ක්‍රියා කිරීමක් බව පැහැදිලිය. ඔහු මේ බව කියා සිටින්නේ පාර්ලිමේන්තු සභාගර්භය ඇතුළතය. ඒ හේතුවෙන් මේ ප්‍රකාශය හැන්සර්ඩ් වාර්තාගතය. මෙම සම්බුද්ධ ශාසනයට කරන ලද බෞද්ධ කුලසාර ධර්මවලට කරන ලද බලවත් අපහාසයක් බව කිව යුතුය. සම්බුද්ධ ශාසනය නොසලකා හැරීමක් බව කිව යුතුය. මේ ප්‍රකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවන ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛ පිරිනමන්නේය. එහින් 10 වන ව්‍යවස්ථාවේ සහ 14 වන ව්‍යවස්ථාවේ පළවන අනුව්‍යවස්ථාවේ ඡේදයෙන් සියලුම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය යනුවෙන් ව්‍යවස්ථා කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි ව්‍යවස්ථාවෙන් කියවෙන බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම යන වචනවල අරුත් සාධනය කර ගැනීමට නම් බෞද්ධ කුලසාර ධර්මවලට පටහැනි කිසි දෙයක් රජය විසින් නොකළ යුතුය. බෞද්ධ වෙහෙර විහාරස්ථාන සුරක්ෂිත කිරීමද නව වෙහෙර විහාරස්ථාන ගොඩ නැගීමට උපකාර කිරීමටද අවශ්‍යය. එපමණකින් සම්බුද්ධ ශාසනය සුරක්ෂිත වන්නේ නැත. බෞද්ධ කුලය පිරිහීමට ලක්වන කිසිදු දෙයක් රජය විසින් ක්‍රියාත්මක නොකළ යුතුය. මධ්‍යසාර එහෙම නැතිනම් මත්පැන් නිෂ්පාදනයත් ඒ මධ්‍යසාර විකිණීමට සුරාසල් ඇති කිරීමත් හේතුවෙන් බෞද්ධ කුල පිරිස් දුරාචාරයට අබ්බැහි වී විනාශ මුඛයට පත්වන්නේය. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ ව්‍යවස්ථාර්ථයට පටහැනිය. ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය පිරිනමන්නේය යන ව්‍යවස්ථාර්ථයටද පටහැනිව සිටී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරකින්න බව දියුරුම් දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කිරීම සහ සම්බුද්ධ ශාසනයේ පැවැත්මට ඇති බෞද්ධ කුල ජනතාව ගැන අල්පමාත්‍ර ලෙසකින් සැලකිල්ලට නොගෙන මෙවැනි කතා කීම පිළිබඳ මහා නායක මාහිමිපාණන් වහන්සේලාගේ සහ සමස්ත භික්ෂූන් වහන්සේලාගේ අවධානය යොමු කිරීම මැනවි. සියලු බෞද්ධ ගිහි ජනතාවගේ අවධානය යොමු වීම අවශ්‍යය. ඒ සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්ම ඇත්තේ බෞද්ධ කුල ජනතාව මත බැවිනි. ඒ හේයින් මෙම ඇමතිවරයා පාර්ලිමේන්තුව තුලදී ප්‍රකාශ කළ එම ප්‍රකාශය වහා ඉවත් කර ගැනීමටත් එයට සමාව දීමටත් අපි නොබියව පවසා සිටිමු. ඒ වගේම ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් මෙම ඇමතිවරයා තව දුරටත් බෞද්ධ ශාසනයට විරුද්ධව ප්‍රකාශ නිකුත් කර සිටින්නේ නම් එයට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමටත් ජනාධිපතිවරයාට සිදුවන බව සහ ඔහුගේ වගකීම එය බව අපි අවධාරණය කර සිටිමු.